අයිබෝන් අද අපි කතා කරන්න හදන්නේ ගණිත අභියුන්නය කියන පාඩම. මේක ඔයාලට විභාගෙදී හම්බෙන්නේ PO ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන විදිහට. මේක කෙටි ප්‍රශ්නයක්. එතකොට ඔයාලට ලකුණු විභාගෙදී 1.2ක් මේ වීඩියෝෙන් වෙන් වෙලා තියෙනවා. ඔයාලට මම මේ කියන ටික අහන් හිටියොත් ඔයාලට ලකුණු 1.2ම ගන්න පුළුවන්. සීයෙන් තමයි 1.2ම හම්බෙන්නේ. එහෙනම් ඔයාලට වෙන ලකුණු එකමාරක වගේ ප්‍රශ්නයක්. එහෙනම් බලන් ඉන්න මම බොහොම සරලව ඉදිරිපත් කරන්නම්. ඔයා බලන් ඉන්න. හරි. මේක විභාග ගානක්. මේක 2022 අවුරුද්දේ ඇවිල්ලා තියෙන ගාන. ගණිත අභියුහන ගාන. අපිට කියන්නේ මේ ගානේදී ගණිත අභියුහන මූලධර්මයේ භාවිතයෙන් සියලු n අවයවයක් z+ මේ කියන්නේ ධන නිකිල සඳහා සිග්මා r සමන 1 දක්වා 1ට r වතාවක් r ධන 1 සමානයි n බෙදීම n ධන 1 බව අපිට පෙන්වන්න තියෙන්නේ. හරි. අපි බලමු මේක කොහොමද සාධනය කරන්න කියලා. අපිට ගානේ දීලා තිබ්බේ සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා 1ට r වතාවක් r ධන 1 සමානයි n බෙදීම n ධන 1යි. හරි. එහෙනම් මේක ඔයා බලන් ඉන්න අපි මේ කොහොමද සාධනය කරන්න කියලා. මේක අපි සාධනය කරන්නේ පියවර 3කට. බලන් ඉන්න පළවෙනි පියවර. අපි මේකේ මුලින්ම ගන්නේ n සමානයි 1 විට කියන එක. n සමානයි 1 විට. එතකොට කරන්න තියෙන්නේ මේකේ වම් අත පැත්තට n සමාන 1 දාගන්න, දකුණු අත පැත්තට n සමාන 1 දාගන්න. එතකොට n සමාන 1කට ප්‍රතිඵලය හරියනවා නම් ඔයාලට වම සහ දකුණ දෙකම සමාන වෙන්න ඕනේ. හරි. අපි දාලා බලමු n සමාන 1. එතකොට මේකෙදී අපි ඔයා හිතන්න ඕනේ මෙතන මෙහෙම දෙයක්. දැන් මේකෙදී අපිට කියන්නේ r සමාන 1 ඉඳන් n දක්වානේ. එතකොට දැන් මේකෙදී මේ අවස්ථාවේදී r සමාන 1 වෙන්නත් පුළුවන්. 2 වෙන්නත් පුළුවන්, 3 වෙන්නත් පුළුවන්. r සමාන n වෙන්නත් පුළුවන්. ඒතර අපි මේකේ සාකච්ඡා කරන්න හදන්නේ n සමාන 1 නැත්නම් මේකෙදී මෙන්න මේක n කියන කොටස ආවොත් මොකද්ද වෙන්නේ කියන එක ගැන. මේකෙදී මේක n උනොත් වම් අත පැත්තේ r වෙනුවට n ආවොත් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මොකද්ද? අපි left එක ගමු. left hand side එක. අපිට වම් අත පැත්තේ තියෙනවා මේකේ r වෙනුවට n ආවොත් 1 යට 1 ධන 1. එතකොට වෙනවා උත්තරේ භාගයයි. එහෙනම් වම් අත පැත්තේ උත්තරේ භාගයයි. අපි දකුණු අත පැත්තට ගිහිල්ලා බලමු. right hand side එක. අපිට තියෙන්නේ n බෙදීම n ධන 1. එහෙනම් අපි n සමාන 1 දා ගන්නවා. 1 බෙදීම 1 ධන 1. ඔයාලට පේනවා සරල උත්තරේ භාගයයි. එහෙනම් ඔයාලට පේනවා මේකෙදී වම සහ දකුණ කියන දෙකේදීම අපිට භාගය තමයි අවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් n සමාන 1ට ප්‍රතිඵලය හරි ගියා. එහෙනම් අපි ලියා ගන්නවා මෙන්න මෙහෙම. එම නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. අපි නම් ඔන්න පළවෙනි පියවර සාර්ථකව කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඊළඟ පියවරට යන්න. ඒකද අපි ගන්න මෙන්න මෙහෙම. මොකද්ද? n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය යයි උපකල්පනය කරමු. උපකල්පනය කරමු. ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. සිග්මා r සමානයි 1 ඉඳන් එතකොට ඔයා දන්නවා මේකෙදි n වෙනකොට අපි p හිතලා තියෙන්නේ. එතකොට p ගත්තා. මෙතන r ධන 1 මේක තමයි සාධාරණ පදය. දකුණු පැත්තේ වට පේනවා n වෙනකොට p දා ගන්න ඕනේ. n එතකොට p බෙදීම p ධන 1යි. එතකොට දෙවෙනි පියවරේ තියෙන මෙච්චරයි වට. උපකල්පනයක් විතරයි වට කරන්න තියෙන්නේ. අපි යනවා ගානේ අන්තිම පියවරට. ඒ කියන්නේ තුන්වෙනි පියවර අපි ඒකෙදි ගන්නේ n සමානයි p ධන 1ට
ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වමු. හරි. දැන් බලමු ඔයාලට මොකද කරන්න තියෙන්නේ කියලා. ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. n වෙනුවට p දණක දාගන්න ඕනේ. එහෙනම් අපි ලියමු මේක සිග්මා එතකොට r සමාන 1 ඉඳන් මේකෙදී අපි ගන්නවා p ධන 1ට. එතකොට මේකේ 1 යට r වතාවක් r ධන 1යි අපිට මේකේ එතකොට මේ අවස්ථාවේදී යන්නේ 1 ඉඳන් p ධන 1ට. ඔයාලට මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. කොහොමද? සිග්මා r සමානයි 1 ඉඳන් p ට ගත්තා. එක අපි 1 යට r වතාවක් r ධන 1 කියලා ලියාගත්තා. ඊළඟට p ධන 1 කියන කොටස අපි මේකේ r වෙනුවට p ධන 1 දා ගන්නවා. මෙන්න මෙහෙම. r වෙනුවට අපි p ධන 1 දාගත්තා. එතකොට මෙතන p ධන 2යි. ඊටාම සරලයි. දැන් ඔයාලට පේනවා මෙන්න මේම කොටසක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඊට උඩ පියවරේ ඇවිල්ලා තියෙනවා. අපි n සමානයේ p ට ගත්තු එකේ ඔයාලට කියලා තියෙනවා මෙතනදී r සමාන 1 ඉඳන් p ට ගියොත් මෙන්න මේ r කියන එක p බෙදින් p ධන 1. එහෙනම් ඔයාලට පේනවා පැහැදිලිවම මෙන්න මේ කොටස වෙනුවට අපිට p බෙදින් p ධන 1 දාගන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේ කොටස වෙනුවට අපි මෙන්න මේ කොටස ආදි කර ගන්නවා ගානේදී. ඒ කියන්නේ p බෙදීම p ධන 1 දාගත්තා. ධන ඊළඟ කොටස එමම තියෙනවා. අපි කිසිම වෙනසක් එකේ කරන්නේ නැහැ. p ධන 1 p ධන 2. හරි. දැන් අපි බලමු මෙතනින් එහාට මේක කොහොමද යන්නේ කියලා ගන්න. අපිට කලින් ගානේ ඇවිල්ලා තියෙන්නේ අන්තිමට p බෙදීම p ධන 1 p ධන 2 තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. p බෙදීම p ධන 1. ධන 1 යට p ධන 1 p ධන 2. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ප්‍රකාශයට අදාළව ඔයා පොදු හරයක් ගන්න. අපි ගමු පොදු හරයක් මෙතන. වදනා මෙතන පොදු හරය ගන්න මෙන්න මෙයා. p ධන 1 p ධන 2 අපි ගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතනදී ඔයා දන්නවා මේක වැඩි වෙන්නේ. ඒතර මේ තියෙන කෙනා p ධන 2කින් වැඩි වෙන්න ඕනේ. මෙතනදී ධන 1 තියෙන්න ඕනේ. අපිට පුළුවන් මේක වරහන් ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට. ඒතර අපිට ලැබෙනවා p වර්ග ධන 2p ධන 1 බෙදීම p ධන 1 p ධන 2. එතකොට ඔයාලට පේනවා උඩ අපිට අවිලා තියෙනවා වර්ග සමීකරණයක් සහ යට මෙහෙම සාධක දෙකක් අවිලා තියෙනවා. මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මේ වර්ග සමීකරණ ගැන. බලගන්නකෝ. ඔයාට කොහෙද හරි වර්ග සමීකරණයක් හම්බුනොත් අපි සාධාරණ වර්ග සමීකරණ ගමු මෙන්න මෙහෙම. ax වර්ගය ධන bx ධන c සමානයි 0යි. ඔයාලට පුළුවන් මේකේ විවේචකය හොයන්න. මොකක්ද විවේචකය කියන්නේ? විවේචකය සමානයි b වර්ග ඍණ 4ac. එහෙනම් අපි බලමු මෙන්න මේ වර්ග සමීකරණ දාලා විවේචකය හොයලා. එතකොට ඔයාලට පේනවා මේකෙදි a වෙනුවෙන් ඉන්නේ 1යි, b වෙනුවට ඉන්නේ 2යි, c වෙනුවට ඉන්නේ 1යි. එහෙනම් ඔයාලට පේනවා මේකේ විවේචකය අපි ගත්තොත් අපිට ලැබෙන්නේ b වර්ගය කියන්නේ එතකොට 2 වර්ගය b වර්ගය ඍණ 4යි. a කියන්නේ 1යි, c කියන්නේ 1යි. එහෙනම් 1 වැඩි කිරීම 1. ඔයාලට පේනවා මෙතන උත්තරේ 0යි. හරි. මොකද ට්‍රික් එක? ට්‍රික් එක තමයි මේක. ඔයා වර්ග සමීකරණයක විවේචකය හොවට පස්සේ ඔයාට මේ විවේචකයට ලැබෙන අගය මෙන්න මේ ඩෙල්ටා වෙනුවෙන් ලැබෙන අගය 1 4
9 10 25 ඔය වගේ අගයක් වට ලැබුණොත් ඔයාලට පේනවා මේ කියන්නේ මොනවද මේ? ඔයාලට පේනවා මේවා වර්ග කරලා පස්සේ ලැබෙනවා කියන්නේ මේ කියන්නේ 1 මේ කියන්නේ 2 වර්ගය මේ කියන්නේ 3 වර්ගය මේ 4 වර්ගය මේ කියන්නේ 5 වර්ගය. එහෙම ඔයාට වර්ග සංඛ්‍යාවක් මේක ලැබුණොත් මතක තියාගන්න මෙන්න මේ විවේචකය කියන අදාළව ගත්තු වර්ග සමීකරණේ ඒක සාධක වලට කැඩෙනවා. එතකොට මෙහෙම වර්ගයක් ආවොත් සාධක වල කැඩෙනවා. දැන් අපි හොයපු එක්කෙනාගේ අපිට ආවේ බිඳුව. මේකත් විශේෂ අවස්ථාවක් මේ විවේචකය සම්බන්ධව. මොකද්ද මේකේ විශේෂ අවස්ථාව? මේක තමයි අපිට විවේචකය හෙව්වට පස්සේ බිඳුව ලැබුණොත් ඔයා හොයපු වර්ග සමීකරණය ඔයාට පුළුවන් මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. ඒ කියන්නේ මේ වර්ග සමීකරණයේ සම්පූර්ණ වර්ගයක්, පූර්ණ වර්ගයක්. පදනවා මේක අපිට ලියන්න පුළුවන් p වර්ග ධන 2යි p ධන 1යි කියන්නේ p ධන 1 පූර්ණ වර්ගය. එහෙනම් මතක තියාගන්න වර්ග සමීකරණයේ විවේචකය හෙව්වට පස්සේ බිඳුව ආවොත් අපි කියපු අදාළ වර්ග සමීකරණයේ පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් අපි මේක p වර්ග ධන 2යි p ධන 1 වෙනුවට අපි මේක ලියා ගන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් p ධන 1 පූර්ණ වර්ගය බෙදීම p ධන 1 p ධන 2. ඔයාලට පේනවා මේකෙදි උඩ සහ හරේ සහ ලැබේ තියෙනවා කපලා යනවා. ඒක සාධකයක් කපලා යනවා. අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? p ධන 1 බෙදීම p ධන 2. දැන් ඔයාට ගාණදී මොකද්ද අපිට කියන්නේ? ඔයාට මතක ඇති ගාණදී අපිට කිව්වේ මෙන්න මෙහෙම එකක්. n බෙදීම n ධන 1ට තමයි ඔයාට මේ ගණිතබින්නේ මේක උත්තරේ පෙන්න ගන්න තියෙන්නේ. දැන් අපිට උත්තරේ ලැබිලා තියෙන්නේ මොකද්ද? උත්තරේ ලැබිලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. p ධන 1 බෙදීම p ධන 2. එහෙනම් මම මේක මෙහෙම වෙනස් කර ගන්නවා. කොහමද? p ධන 1 කියලා ලියා ගන්නවා. මෙතන මම ලියා ගන්නවා p ධන 1 ධන 1 කියලා. උඩින් ඉරි කැලකුත් ගහ ගන්නවා මෙහෙම. එහෙනම් ඔයාට පේනවා අපේ ගානේ අපිට දුන්නු කතර දුන්නු ගානේදී අපිට තිබ්බේ n බෙදීම n ධන 1 වෙනුවට ඔයාට පේනවා n කියන කෙනා රීප්ලේස් වෙලා තියෙනවා p ධන 1කින්. එහෙනම් අපිට උත්තරේ පෙන්න ගන්න ඕනේ ඒක තමයි. n p ධන 1 වුණා කියලා තමයි අපිට පෙන්න ගන්න තියෙන්නේ. එහෙනම් අපිට අවශ්‍ය උත්තරේ ලැබිලා තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය උත්තර ලැබිලා තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේව ලියන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයා මේ කොටස ලියන්න ඕන. මේකට අනිවාර්යෙන් ලකුණු වෙලා තියෙනවා විභාගෙදී. ඔයා ලියන්න ඕනේ. දැන් අපේ උත්තරේ p ධන 1කට හරි ගියා. ඔයාට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ඒ වගේම තව වාක්‍යයක් ඔයා අමතක නොකර ලියන්න ඕනේ. ඒක තමයි මෙන්න මේක. එම නිසා දැන් අපි පියවර තුනකට මේ පෙන්නන්න තියෙන්නේ. අපි කියන්න ඕනේ එම නිසා ගණිත අභිව්‍යුහන මූල ධර්මයේ අණුව සියලු ධන නිකිල අපිට කතරෝ කිව්වේ ධන නිකිල වලට පෙන්වන්න කියලානේ. n සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. හරි අපි ගාන සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. මම ඔයාලට නැවත කියලා දෙන්නම් අපි මේකෙදි මොකද්ද පියවර ටික කරේ කියන එක ගැන. අපිට කතර දුන්නු ගාන මෙන්න මේක සිග්මා r සමාන 1 ඉඳන් int ගාන ගිහිල්ලා එකට අරතක් ආර්ධන එක අපිට පෙන්න ගන්න තියෙන්නේ n බෙදීම ඉන්ධනයකට සමානයි කියලා. ඔයා මුලින්ම කරේ මේකෙදි ඔයා n සමාන 1 දාගත්තා වම් අත පැත්ත සහ දකුණු අත පැත්තට අපිට ලැබුණු උත්තරේ සමාන වුණා. එනු ඔයා කිව්වා n සමාන 1කට ප්‍රතිඵලය හරි ගියා කියලා. සත්‍ය වුණා කියලා. ඊට පස්සේ ඔයා කරේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරා.
මේම. එහෙනම් ඔයා වම් අත පැත්තට මේකේ මේ විදිහට ලියලා n වෙනුවට p දාලා ඔයා දකුණු අත පැත්තේ n වෙනුවට p ව දාගත්තා. මොකද n සමානයි p ට ප්‍රතිඵලය අපි උපකල්පනය කරන නිසා. දෙවෙනි පියවර අවසానයි. තුන්වෙනි පියවර අපි කරේ n සමානයි p දන එකට ප්‍රතිඵලය සත්‍යය කියලා පෙන්නුවේ වම් අත පැත්තේ අදාළ ප්‍රකාශනය p වෙනුවට p දන එක ලියලා මේ ප්‍රකාශනය මෙහෙම ලියලා අපි ඒකෙදි එකේ නම් p දන එකට යන එක්කෙනා එකේ නම් p ට ගිහිල්ලා ඊතුරු p දන එක මෙතන ලියාගෙන ඊට පස්සේ අපි ගානේ උඩින් අරන් තිනවා මෙන්න මේ කොටසට අදාළව මේ කොටස කියන්නේ මෙන්න මේක කියලා. එහෙනම් අපි ඒක ආදේශ කරගත්ත මෙතෙන්ට මේ කොටස අපි මෙහෙම තියාගත්තා. අපි ඊළඟට කරේ මේක සුළු කරගත්තු එක. අපිට ගානේ අන්තිම ලැබුණේ මේ දෙක. අපි ඊට පස්සේ මේ දෙකේ පොදු හරය ගත්තා. පොදු හරය අරගෙන සුළු කරගත්තා. සුළු කළා මම වාට පොඩි කතාවක් කියලා දුන්නා මෙන්න මේ වර්ග සමීකරණ සම්බන්ධ පොඩි ට්‍රික් එකක්. ඔයා එකත් මතක තියාගන්න. මේක ලෝකේ ඕනම වර්ග සමීකරණයක හරියනවා. ඔයා චෙක් කරලා බලන්න. වෙන පාඩම් වලටත් මේක ආදේශ කරලා බලන්න. ඒ අනුව අපි මේක හොයාගත්තා. අපිට මේ අවස්ථාවේ ලැබුණේ විවේචකයේ බිඳුවක්. එතකොට අපි දැනගත්තා මේක පූර්ව වර්ගයකට ලියන්න පුළුවන් කියලා අපි දැනගත්තා. එහෙනම් අපි මේ වර්ග සමීකරණය අපි පූර්ව වර්ගයකට ලියාගත්තා. ලියාගෙන අපිට කපලේනව හම්බුණා. අපි කපලා දැම්මා. අපිට මේකට උත්තර ලැබුණේ p දන 1 බෙදීම p දන 2. ඊට පස්සේ අපි කතරු දුන්නේ අපිට n බෙදීම n දන 1ට පෙන්න ගන්න කියලා. අපි එහෙනම් අපි මේකේ ලියලා පෙන්නුවා. ඉර කැල්ල ගහලා පෙන්නුවා. n කියන කෙනා p දන 1 වුණා කියලා. ඊට පස්සේ අපි ලිව්වා n සමානයි p දන 1 ප්‍රතිඵලය හරිය ගියා සහ ගණිත පිටු මූලධර්මය අනුව සියලු දණක සහ ප්‍රතිඵලය සත්‍ය වුණා කියලා. හරි. මම හිතනවා ඊටාම සාර්ථකව අපි මේ ගාන හදලා ඉවරයි. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව අපේ channel එකේ වට පුළුවන් comment section එකේ comment එකක් දාන්න. මොනවා ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු. ආයිබෝන්.